ඔන්න එකෝමත් එක කාලෙක බොහොම ලස්සන කන්දක් මුදුනේ බොහොම නිස්කලංක ආරාමයක් තිබුණා. මේ සෙන් ආරාමේ බොහොම ප්‍රඥාවන්ත ගුරු හිමි නමක් වගේම තවත් ගෝල හිමිවරුන් කිහිප දෙනෙක්ම වැඩ වාසය කළා. ඔවුන් තමන්ගේ දවස ගෙව්වේ භාවනා කරමින්, අභ්‍යන්තර සාමය වඩමින්. මේ අයගේ ජීවිත බොහොම සංසුන් නිහඬ බවටයි පත් වෙලා තිබුණේ. මේ ආරාමයට මෑතකදී බොහොම ලස්සන තරුණ හිමි නමක් එකතු වුණා. ඔහු බොහොම අවංක උද්‍යෝගිමත්. හැබැයි ආධ්‍යාත්මික මාර්ගයට තවම අලුත් කෙනෙක්. අනෙක් භික්ෂුන් වහන්සේලා වගේම මේ තරුණ හිමි නමත් හැමදාම කන්ද පහළ තියෙන ගමට පිඬුසිඟා වඩින්න පුරුදු වුණා. එක දවසක් මේ තරුණ භික්ෂුව උදෙන්ම අවදි වෙලා පිඬුසිඟා වඩින්න ගමට ගියා. ගමට ගිහින් එක දොරකට තට්ටු කළා. බොහොම ලස්සන කාන්තාවක් තමයි මේ දොර විවෘත කළේ. ඇය ඊට ටික වෙලාවකට කලින් තමයි දියනාගෙන ඇවිත් තිබුණේ. ඇගේ තෙතබරිත කොණ්ඩය, මුහුණේ තියෙන දිදුලන ලස්සන ඒකට සාක්ෂියක් වුණා. මේ තරුණ භික්ෂුව මීට කලින් මෙහෙම ලස්සන කාන්තාවක් දැකලා තිබුණේ නැහැ. ඇගේ හිනාවත් එක්ක මේ තරුණ භික්ෂුවට ඇයගෙන් ඇස් ඉවතට ගන්න බැරි වුණා. ඇය ඊටාම කරුණාවන්තව hina වෙලා ගේ ඇතුළට ගිහින් දානයට සුදුසු කෑමක් අරගෙන ඇවිල්ලා බොහොම ගෞරවයෙන් මේ සෙන් භික්ෂුවට පූජා කළා. තරුණ භික්ෂුවත් ඇයට ස්තුති කරලා නැවත ආරාමයට වැඩම කළා. හැබැයි ඇගේ දිදුලන මුහුණ සහ රූපය මේ තරුණ භික්ෂුවගේ හිතේ තදින්ම රැඳුණා. පහුවදා උදෑසනත් මේ භික්ෂුව ඊටාම උනන්දුවෙන් අවදි වෙලා පිඬුසිඟා වඩින්න කන්ද පහළ ගමට ගියා. භික්ෂුන් වහන්සේලාට උගන්වලා තියෙන්නේ හැමදාම එකම පාරේ එකම නිවෙස් වලට වඩින්නේ නැතුව විවිධ නිවෙස් වලට වඩින්න කියලා. හැබැයි මේ භික්ෂුව හිතුවා මම අදත් අර ලස්සන කාන්තාව ඉන්න නිවසට යන්න ඕනි කියලා. ඊයේ වගේම මේ තරුණ භික්ෂුව දොරට තට්ටු කළාම අර ලස්සන කාන්තාව බොහොම සුන්දර හිනාවකින් දොර විවෘත කළා. ගෞරවයෙන් ආහාර පිළිගැන්නුවා. තරුණ භික්ෂුවත් ආහාර අරගෙන නැවත ආරාමයට වැඩම කළා. පහුවදාත් වෙනදට වඩා කලින් මේ තරුණ භික්ෂුව අර නිවසට වැඩම කළා. අර ලස්සන කාන්තාව දොර ළඟදී මේ තරුණ භික්ෂුව බොහොම ගෞරවයෙන් පිළි අරගෙන මෙන්න මෙහෙම කිව්වා. ස්වාමින් වහන්සේ, මම පුරුදු වෙලා ඉන්නේ ස්නානය කරගෙන ඇවිත් දානය පිළිගන්වන්න. හැබැයි ඔබ වහන්සේ අද කලින් වැඩම කළ නිසා මට ස්නානය කරන්න යන්න බැරි වුණා. ඔබ වහන්සේට කරුණා කරලා ටිකක් මෙහි රැඳී ඉන්න පුළුවන් නම් මම ගඟට ගිහිල්ලා ඉක්මනට ස්නානය කරගෙන එන්නම්. තරුණ භික්ෂුවත් මේකට එකඟ වුණා. අර කාන්තාව ගෙදරින් පිටත් වුණ ගමන්ම මේ තරුණ භික්ෂුවත් ඇයට නොදැනෙන්න ඇය පසුපසින් ගියා. කාන්තාව ගඟට ගිහිල්ලා ස්නානය කරන්න පටන් ගත්තා. තරුණ භික්ෂුව ගස්වලට මුවා වෙලා බොහොම රහසිගතව ඇය ස්නානය කරන ආකාරය බලාගෙන හිටියා. මොහොතකට මේ තරුණ භික්ෂුවගේ හදවතත් නතර වුණා. බොහොම වරදකාරී හැඟීමක් ඔහුට ආවා. මම මොනවද මේ කරන්නේ? මේකටද මම පැවිදි වුණේ? හැබැයි ඔහුගේ තිබුණු රාගය ඊට වඩා බලවත් වුණා. රාගය විසින් මනස පාලනය කරන්න පටන් ගත්තා. ඔහු ඇය දෙස ඊටාම ආකර්ශනීයව බලාගෙන හිටියා. ස්නානයෙන් පස්සේ මේ තරුණ කාන්තාව ආපහු නිවසට යන්න පිටත් වුණා. තරුණ භික්ෂුවත් ඊටාම වේගයෙන් කාන්තාවට කලින් නිවසට ගියා. ඊට පස්සේ ඇය එනතුරු බලන් සිටියාක් මෙන් එහි රැඳී සිටියා. ඇය මේ තරුණ භික්ෂුවට ඊටාම ගෞරවයෙන් ආහාර පිළිගැන්නුවා. ඇය දන්නේ නෑ මොකද වුණේ කියලා. ඒ දවසෙන් පස්සේ මේ තරුණ භික්ෂුව මුලින්ම ගියේ අර කාන්තාව ඉන්න ගෙදරට නෙමෙයි. ඇය නාන ගඟ ගාවට. රහසිගතව ඇය නාන විදිය බලන් ඉඳලා ඊට පස්සේ ගෙදරට වැඩම කළා. ඇයගෙන් දානය අරගෙන ආපසු ආරාමයට පැමිණියා. දැන් මේ තරුණ භික්ෂුව ආරාමේ කවුරුවත් එක්කවත් වැඩිය කතා කරන්නේ නැහැ. බොහෝ වෙලාවට වාඩි වෙලා අර කාන්තාව පිළිබඳව එන සිතුවිලිත් එක්ක අතරමං වෙලයි හිටියේ.
මේ තරුණ භික්ෂුවට භාවනාවක් පිළිබඳ අවධානය යොමු කරන එක ඉතාම අපහසු වුණා. මේ ආරාමයේ හිටිය ගුරු හාමුදුරුවන්ට මේ තරුණ භික්ෂුවගේ වෙනස තේරුණා. එක දවසක් ගුරු හිමියන් මේ තරුණ භික්ෂුවගෙන් අහනවා, මොකද ඔබ යම්කිසි අවුලකින් වගේ ඉන්නේ? මේ වෙලාවේ තරුණ භික්ෂුව කියනවා, එහෙම දෙයක් නෑ ස්වාමින් වහන්සේ, මට ටිකක් සනීප නෑ වගේ. ඒක වෙන්නේ නැති කියලා. ගුරු හිමියන් මේ තරුණ භික්ෂුවගේ මේ උත්තරයෙන් සෑහීමකටපත් උනේ නැහැ. ගුරු හිමියන් තීරණය කරනවා පහුවදා මේ තරුණ භික්ෂුව ගැන ටිකක් හොයලා බලන්න. තරුණ භික්ෂුව උදේම පිණුසිගා වඩින්න පිටත් වුණාට පස්සේ ගුරු හිමියනුත් ඔහුට නොදැනෙන්න ඔහු පසුපසින් වැඩම කළා. දුර ඉඳන් මේ භික්ෂුව කරන හැමදේම බලාගෙන හිටියා. ගෝල භික්ෂුව ගම් යූර ගාවට ගිහිල්ලා ගස් අස්සේ හැංගිලා කාන්තාවක් නාන දෙස රහසින් බලන් ඉන්නවා ගුරු හිමියන් දැක්කා. ගුරු හිමියන් ගැඹුරු හුස්මක් හෙළුවා. ඔහුගේ හදවතත් දුකෙන් පිරීලා ගියා. ගුරු හිමියන් නිහඬවම ඇවිල්ලා අර තරුණ භික්ෂුවගේ උරහිසට අත තැබුවා. තරුණ භික්ෂුව කම්පණයටපත් වුණා, බයටපත් වුණා. ඔහුගේ මුහුණ සුදු මැලි වෙලා ගියා. මුළු ශරීරයම වෙවුලන්න පටන් ගත්තා. ඔහු නිදහසට කරුණ කියන්න උත්සාහ කළා. හැබැයි ඔහුගේ කටහඬ වෙවුලන්න පටන් ගත්තා. ගුරුවරයා කිසිම දෙයක් කියන්නේ නැතුව අර තරුණ භික්ෂුවගේ අත අල්ලගෙන කන්ද දිහාවට පිය නැගුවා. දිගු ඇවිදීමකින් පස්සේ ඔවුන් දෙදෙනාම ආවේ පල්වෙන මඩ සහිත පොකුණක් ගාවට. ගුරු හිමියන් තරුණ භික්ෂුවගේ අත මුදා හැරලා මෙන්න මෙහෙම කිව්වා. ඔබට මේ මඩවලෙන් එගොඩට ගිහිල්ලා ආපහු මෙගොඩට එන්න පුළුවන්ද? තරුණ භික්ෂුව තවමත් ඉන්නේ කම්පණයෙන්. හැබැයි ඔහු මේ වැඩේ කරන්න එකඟ වුණා. ඔහු තම සිවුර ගලවන්න පටන් ගත්තා. නමුත් ගුරුවරයා වහාම ඔහුව නැවැත්තුවා. ඇයි ඔබ සිවුර ගලවන්නේ? තරුණ භික්ෂුව කිව්වා, ගුරුතුමනි, මේ මඩ පොකුණ හරිම අපිරිසිදුයි. මම මේ සිවුරත් එක්ක ඒකෙන් ගියොත් මගේ සිවුරෙත් ජරාව ගෑවෙනවා. ගුරු හිමියන් ඊටාම සංසුන්ව hina වෙලා මෙන්න මෙහෙම කිව්වා. ඔබ ඔබේ සිවුර කිලිටි වෙන්න දෙන්න ලෑස්ති නැහැ. සිවුර කියන්නේ වටින දෙයක් නෙමෙයි. හැබැයි ඔබ මිල කරන්න බැරි මනස ඊටා පහසුවෙන් කිලිටි වෙන්න ඉඩ හැරියා. සිවුර නම් හොදලා ලේසියෙන් පිරිසිදු කරගන්න පුළුවන්. හැබැයි මනස අපිරිසිදු වුණොත් පිරිසිදු කරන එක ලේසි වෙන්නේ නැහැ. ගුරු හිමියන් අර ජරා මඩ පොකුණ වෙත අත දික් කරලා කිව්වා, කාමය කියන්නේත් මේ මඩ පොකුණ වගේ දෙයක්. හානි වෙනවා කියලා පේන්නේ නැහැ. නමුත් ඒකට ඇතුල් වුණාට පස්සේ ඔබ වැඩි වැඩියෙන් ඒකේ ගැඹුරටම ගිලෙනවා. ඔබ ඔබේ මනසට රාගයට එන්න ඉඩ දුන්නාම ඒකෙන් ඔබේ මනසට හානි වෙනවා. ඒ උගුලට ඔබ නිතරම පැටලෙනවා. ඔබ ඒක නතර නොකළොත් ඔබ තව තවත් අගාධයටමයි ඇද වැටෙන්නේ. තරුණ භික්ෂුව දැඩි ලැජ්ජාවකටපත් වුණා. ඔහුට ගුරු හිමියන්ගේ වචනවල බර තේරුණා. ඔහු හිස නමලා ගුරු හිමියන්ට සමා වෙන්න කියලා කිව්වා. ගුරු හිමියන් ඊටාම මෘදු විදිහට ඔහුගේ හිස මත අත තබලා මෙන්න මෙහෙම කිව්වා. වැටීම ඔබේ පරාජයක් නෙමෙයි. නමුත් වැටී සිටීම ඔබේ පරාජයයි. ඒ නිසා නැවත යහපත්ව නැගී සිටින්න උත්සාහවන්ත වෙන්න. මේ පණිවිඩය ඔබේ ජීවිතයටත් එකතු කරගන්න.